කොහොමද ඔයාලට? ඔයාලට ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහනකොට do's භාවිතය සහ be verbs භාවිතය පැටලෙනවද? හරි. ඒකට අල්ලගන්න ඕනි පුංචි පොයින්ට් එකක්. ඔයාලා මතක තියාගන්න වාක්‍යයක් හැදෙන ප්‍රධාන විදි දෙකයි. ඒ තමයි ක්‍රියාපදයක් දාලා හදන වාක්‍යයක් එහෙම නැත්නම් be verb පදයක් දාලා හදන වාක්‍යයක්. හරි අපි පළමුවෙන්ම බලමු එහෙනම් කොහොමද මේ verb එකක් සහිත වාක්‍යයක් ප්‍රශ්නාර්ථයට හරවන්නේ කියලා. verb එකක් සහිත එහෙම නැත්නම් ක්‍රියාවක් තියෙන වාක්‍යයක් අපි ප්‍රශ්නාර්ථයට හරවනකොට do සහ does කියන මේ පද දෙක භාවිතා කරනවා. එතනදී මේ do කියන පදේ අපි plural එහෙම නැත්නම් බහුවචන කර්තෘ පදය තියෙන වාක්‍ය වලට යොදනවා. ඒ වගේම තමයි මේ does කියන පදේ අපි යොදන්නේ ඒක වචන නැත්නම් singular subject තියෙන වාක්‍ය වලට. එහෙමනම් මේ වාක්‍යයේ කොතනටද අපි do does භාවිතා කරන්නේ? මතක තියාගන්න වාක්‍යයේ මුලටම තමයි අපි මේ do does කියන පද දෙක භාවිතා කරන්නේ ඒක වචන සහ බහුවචන කර්තෘ පද බලලා. දැන් බලන්න මෙන්න මේ වාක්‍ය. The boy plays every day. Does the boy play every day? දැන් මෙතන බලන්න පළවෙනි වාක්‍යයේදී the boy plays මෙතනදී අපි subject එකේම නැත්නම් කර්තෘ පදයේ ඒක වචන නිසා ක්‍රියාපදයට ඒක වචනයට හරව ගන්න s අකුරක් යොදලා තියෙනවා. හැබැයි දෙවෙනි වාක්‍යයේදී අපි මේ does කියන පදේ දාලා ප්‍රශ්නාර්ථයට හරව ගන්නකොට ඒ s කියන පදේ දෙවෙනි වාක්‍යයෙන් අයින් වෙනවා. Does the boy play every day? එතකොට මෙන්න මේ වාක්‍යයේ අදහස තමයි ළමයා සෙල්ලම් කරනවා එහෙම නැත්නම් පිරිමි ළමයා සෙල්ලම් කරනවා. දෙවෙනි වාක්‍යයේ අර්ථය පිරිමි ළමයා සෙල්ලම් කරනවද? මේ කරනවද කියන එක හදාගන්න තමයි අපි does කියන පදේ ඉස්සරහට දාන්නේ. හැබැයි මෙතනදී මතක තියාගන්න මේ අවස්ථාවේදී එහෙම නැත්නම් මේ වෙලාවේ කරන දෙයක් සම්බන්ධයෙන් නෙවෙයි මෙතන ප්‍රශ්නයක් අහන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා එහෙම නැත්නම් හැමදාම යා කරන දෙයක් සම්බන්ධයෙන් තමයි මෙතන ප්‍රශ්නය අහන්නේ. දැන් මෙහෙම හිතන්න. ඔයාගේ යාළුවා ඔයාට මූණෙන් මූණට හමු වෙනවා. එතකොට ඔයා අහනවා ඔයාගෙන් ඔයා කොහෙද යන්නේ කියලා. එතකොට ඔයා අහන්නේ මේ වෙලාවේ එයා කොහෙද යන්නේ කියලා. ආන් ඒ වගේ occasion එකකදී නැත්නම් ඒ වගේ අවස්ථාවකදී අපි මේ do does භාවිතා කරන්නේ නැහැ. ඒකට වෙනම පිළිවෙලක් තියෙනවා. හරි. ඊයන අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. දැන් හිතන්න මෙහෙම ඔයාට හම් වෙනවා අලුත් යාළුවෙක්. ඔයා අහනවා ඔයාගෙන් do you smoke? ඔයා දුම්පානය කරනවද කියලා. මෙයා අහන්නේ මේ වෙලාවේ එයා දුම්පානය කරන කතාවක් නෙවෙයි. එයා අහන්නේ සාමාන්‍යයෙන් ඔයා පුරුද්දක් ඇටියට දුම්පානය කරනවද කියලා. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි මේ do does කියන පද භාවිතා කරන්නේ. දැන් බලමු මෙන්න මේ වාක්‍ය. She calls him every day. Does she call him every day? ඇය හැමදාම ඔහුට කතා කරනවද කියන එක තමයි මේකේ අදහස. එතකොට බලන්න මේ පළවෙනි වාක්‍යයේ තියෙන s අකුර දෙවෙනි වාක්‍යයට එනකොට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. Does she call him every day? දැන් බලන්න මෙන්න මේ වාක්‍ය. මේ පළවෙනි වාක්‍යයේ අදහස තමයි ඔවුන් සෙනසුරාදාත් වැඩ කරනවා. බලන්න මේ දෙවෙනි වාක්‍යයේ අදහස තමයි ඔවුන් සෙනසුරාදාත් වැඩ කරනවද? එතකොට මෙතන තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්. හරි. දැන් දෙවෙනි වාක්‍ය බලන්න හැදලා තියෙන හැටි. They work on Saturday too. They work on Saturday too. උන් සෙනසුරාදාත් වැඩ කරනවා. දෙවෙනි වාක්‍ය do they work on Saturday too? Do they work on Saturday too? උන් සෙනසුරාදාත් වැඩ කරනවද? මෙතනදී ප්‍රශ්නාර්ථයක් හැදෙන නිසා අපි do කියන පදේ ඉස්සරහට දාලා ප්‍රශ්නය හදාගෙන තියෙනවා. එතනදී මේ ඔවුන් නැත්තම් මේ they කියන පදේ බහුවචන කර්තෘ පදයක් හන්දා තමයි මෙතනට අපි do කියන පදේ භාවිතා කරලා තියෙන්නේ. මේ වාක්‍ය අවසානට මම to කියලා දාලා තියෙන්නේ සෙනසුරාදාත් මේ හල් තයන්න ගන්න ඕන නිසා. දැන් බලමු මෙන්න මේ ගෑනු කෙනා මොකද කරන්න කියලා. She works in the garden every weekend. She works in the garden every weekend. Does she work in the garden every weekend? Does she work in the garden every weekend? දැන් බලන්න මේ පළවෙනි වාක්‍ය she works in the garden every weekend. ඇය ගෙවත්තේ වැඩ කරනවා. එහෙම නැත්නම් ගාඩන් එකේ වැඩ කරනවා හැම සතියාන්තයකම. දෙවෙනි වාක්‍යයේ අර්ථය තමයි
does he work in the garden every weekend? ඒ කියන්නේ ඇය හැම සතියන්තයකම garden එකේ වැඩ කරනවද කියන ප්‍රශ්නේ. මේ වාක්‍යෙත් බලන්න පළවෙනි වාක්‍ය she works කියන එක දෙවෙනි වාක්‍ය does he work වෙලා තියෙනවා. works කියන එක work වෙලා තියෙනවා. හදිස්සියවත් අපිට කියන්න ඕන වුණොත් ඇය සෑම සතියන්තයකම වැඩ කරන්නේ නැහැ කියන එක අපිට ඒක කියන්න පුළුවන් මේ does කියන පදයට not කියන පදේ එකතු කරලා මේ කර්තෘ පදය සහ ක්‍රියාපදයේ අතර මැදට දැම්මහම දැන් බලන්න අපි මෙහෙම වාක්‍යයක් හදාගමු. She does not work in the garden every weekend. She does not work in the garden every weekend. ඇය සෑම සතියන්තයකම garden එකේ වැඩ කරන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මේ නෙගටිව් ෆෝම් එක. එහෙම නැත්නම් නෑ කියන එක අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. The boy does not play. The boy doesn't play. ළමයා සෙල්ලම් කරන්නේ නැහැ. She does not call him. She doesn't call him. ඇය ඔහුට කතා කරන්නේ නැහැ. නැත්නම් කෝල් කරන්නේ නැහැ. They don't work on Saturday. On Saturday එහෙම නැත්නම් සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. They don't work on Saturday. on සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. ඒතර බලන්න මේ subject එකෙන් පස්සේ මේ do ho does not කියන එක දාලා අපිට ඊට පස්සේ ක්‍රියාපදේ දාලා ඒ වලට හදා ගන්න පුළුවන්. එතකොට ක්‍රියාපදයේ සහ කර්තෘ පදයේ අතර මැදට තමයි මේ do not සහ does not අපි දාන්නේ. හරි. අපි නැවත බලමු මෙන්න මේ sentence ටික. She brushes his teeth. ඔහුගේ දත් ටික මදිනවා. Does he brush his teeth? Does he brush his teeth? ඔහුගේ දත් මදිනවද? ඔහු දත් මදිනවද? He does not brush his teeth. ඔහු දත් මදින්නේ නැහැ. Doesn't he does not he brush his teeth? ඔහු දත් මදින්නේ නැද්ද? දැන් මෙතනින් මතක තියාගන්න. Does not ho do not කියන පදේ වාක්‍යයේ මුලටම ගෙනත් දැම්මොත් එහෙම ඒකෙන් නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථයක්. එහෙම නැත්නම් නැද්ද කියන එක අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් කොහොමද ඔයා කන්නේ නැද්ද කියලා අහන්නේ? Don't you eat? Don't you eat? ඔයා කන්නේ නැද්ද? නැද්ද කියන එක හදා ගන්න. Don't you study? ඔයා පාඩම් කරන්නේ නැද්ද? එහෙනම් මතක තියාගන්න අපිට do does don't doesn't වගේ පද භාවිතා කරලා යම් කිසි ක්‍රියාවක් සහිත වාක්‍යයක් කියන එක හොඳට මතක තියාගන්න. ක්‍රියාවක් සහිත වාක්‍යයක් question form එකට එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයට නෑ කියන අර්ථයට නැද්ද කියන අර්ථයට හරව ගන්න පුළුවන්. එතකොට ක්‍රියාවක් නැති වාක්‍යයක් අපි කොහොමද මේ විදිහට ප්‍රශ්නාර්ථයට හරව ගන්නෙ? හරි. ඒකට තමයි අපි be verbs භාවිතා කරන්නේ. දැන් බලමු මෙන්න මේ වාක්‍ය ටික. හරි. දැන් හිතන්න මෙතන ඉන්නවා ගෑනු ළමෙක්. එයා hospitalized කරලා තමයි ඉන්නේ. කියන්නේ එයා hospital එකේ නතර කරලා ඉන්නේ. හරි. එතකොට අපිට කියන්න ඕන වුණොත් ඇයි hospital එකේ ඉන්නේ කියලා අපි කොහොමද කියන්නේ? අපිට ඒක කියන්න පුළුවන් she is in the hospital. She is in the hospital. මෙන්න මේ අවස්ථාවේදී අපි be verb පදයක් භාවිතා කරලා තියෙනවා. right. එතකොට මේ be verb පදයක් සහිත වාක්‍යයක් කොහොමද අපි ප්‍රශ්නාර්ථයට හරවන්නේ? එහෙමනම් මේ be verb පදය අපිට ඉස්සරහට ගෙනත් දාන්න පුළුවන්. එතකොට is he in the hospital? හරි. අපිට බැරි වෙලාවත් කියන්න ඕන වුණොත් ඇය hospital එකේ නෙමෙයි ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන් she is not in the hospital. She is not in the hospital. හරි. එහෙනම් මතක තියාගන්න ක්‍රියාවක් තියෙන වාක්‍යයක් නම් ප්‍රශ්නයකට හරවනකොට do does භාවිතා කරනවා. ඒ වගේම තමයි ක්‍රියාවක් නැති වාක්‍යයක් නම් අපි be verb පදය ඉස්සරහට ගෙනල්ලා දාලා ප්‍රශ්නය අහන්න පුළුවන්.